ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. අද ගෙනෙන ආදරණීයම කතාව ස්පා කෙල්ල. හෙලෝ නදී. මං අද රෑ එන්න පරක්කු වෙයි. කම්පැනි එකේ යාළුවෝ එක්ක අද පොඩ්ඩක් එළියට යනවා. රොහාන් කිව්වේ නදීට කෝල් එකක් අරගෙන. හරි මහත්තයෝ පරිස්සමට හොඳේ ඩ්‍රින්ක්ස් ගන්න නිසා එද්දි කැබ් එකක් දාගෙන එන්න. නදී කිව්වා. රොහාන්ටයි නදීටයි වයස 35යි. දෙන්න බැඳලා දැන් අවුරුදු 10ක්. ඉස්කෝලේ A-level කරනකොට යාළු වෙලා ආදරේ කරලා තමයි රොහානුයි නදී බැන්දේ. අවුරුදු 8ක පුතෙකුත් ඉන්න මේ දෙන්න ගොඩාක් සතුටින් පවුල් ජීවිතේ ඇතුලේ ඉන්නවා. රොහාන් ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරනවා. අද රොහාන්ගේ කම්පැනි එකේ යාළුවෝ ටික පඩි දවස නිසා ඩිනර් අවුට් එකකට යන්න හදනකොට නදීට කෝල් කරලා කිව්වේ ගෙදර එන්න පරක්කු වෙන නිසායි. නලියා කොහොමද පවුල් ජීවිතේ එහෙම? කෝ අපිට කේක් යකෝ හොරෙන්ම බැඳලා අපිට පාටියක් දියන්. රොහාන් කිව්වේ ඩ්‍රින්ක්ස් ගන්න ගමන්. දෙන්නම් බං නලින්දු කිව්වේ hina වෙවි. හැමදාම දෙන්නම් තමයි උඹත් කියන ගමන් යාළුවෝ සෙට් එක ඩ්‍රින්ක්ස් ගත්තේ hina වෙවි විස්තර කතා කර. මේ රොහාන් චමින්දුර අහසින් වගේ කතා කරා. ඕ කියහන්කෝ මේ සුපිරි කෑල්ලක් ඉන්නව සෙට් කරලා දෙන්නද? චමින්දු ඇහුවා. පිස්සුද බං? රොහාන් ඇහුවා. පිස්සු නෙමේ බං. මං යන ස්පා එකේ කෙල්ලෙක් සුපිරි බං. අද යමුද ඒ පැත්තේ? චමින්දු ඇහුවා. පිස්සුද? උඹ දන්නවනේ මං ඕවල යන්නේ නෑ කියලා. අනික බැඳලත් උඹ තාම ඔය තැන්වල රිංගන එක නතර කරේ නැද්ද යකෝ? රොහාන් ඇහුවේ චමින්දුගෙන්. හැමදාම එකම හෝටලෙන් පරිප්පු කන්න බෑනේ බං. මොකෝ කියන්නේ? අද විතරක් යමුද? දැන් උඹත් බැඳලා අවුරුදු ගාණක්නේ බං. අලුත් හෝටලයකින් පොඩ්ඩක් කාලා බලමු. චමින්දු කිව්වේ hina වෙලා. චමින්දුගේ බලයටමත් එක්ක රොහාන් චමින්දු එක්ක ආවේ ස්පා එකට. ඇතුළට ගිය චමින්දු රිසෙප්ෂන් එකේ ඉන්න කෙල්ලෙක්ගෙන් ඇහුවේ කෝ සඳුනි අද ඉන්නවද කියලා. ඔව් සර් ඉන්නවා. එහෙනම් අද සඳුනිව මගේ යාළුවට බුක් කරන්න. චමින්දු කිව්වා. මේ උඹට පැය කීයක්ද ඕනේ? ඒකි සුපිරියා අත්දැකීමෙන් කියන්නේ. චමින්දු කිව්වේ රොහාන්ට. ලොකු වෙලාවක් බෑ බං. ගෙදර යන්න ඕන ගොඩක් රෑ වෙන්න කලින්. පැයක් වගේ දාහන්. රොහාන් කිව්වා. රොහාන් රූම් එක ඇතුළට ගිහින් ඉද්දී ස්පා එකේ වැඩ කරන සඳුනි ආවා රූම් එකට. ඇත්තටම මාර හැඩයිනේ. සුදුම නැති වුණත් තලෙලු පාටට පිරිපුන්ව ඉන්න සඳුනි දැක්කාම රොහාන්ට හැඟීම ඇවිස්සුණා. රොහාන් සඳුනිගේ ළඟට ඇවිත් ඇයව තුරුලට ගත්තා. ඒත් එක්කම සඳුනිගේ ඇඳුම් එකින් එක ගැලවිලා ගියා. අවසානයේ ඇය ඇඳ සිටි ඇඳුම් සියල්ල අයින් වෙලා යද්දී රොහාන්ගේ ඇස් උඩ ගියා දැකපු දෙයින් ඔහු එකවරම පස්සට වෙලා සඳුනිගෙන් අහකට ගියා. රෑෂ් එකක් නේද මේ? රොහාන් ඇහුවේ සඳුනිගෙන්. ඔව් අනේ ඒක හොඳ වෙන්නේ නෑ. ඒත් බෙහෙත් කරනවා හැබැයි. ඇයගේ කකුලේ උඩ ප්‍රදේශයේ ඇති රෑෂ් එක දැකපු ගමන් රොහාන් එහාට වුණත් ඒක ගැන හිතන්නේ නැතුව සඳුනි ආයෙමත් රොහාන්ට ලං වෙන්න හැදුවා. ඒත් එක්කම රොහාන්ට ඇති වුණ පිළිකුලත් එක්කම රොහාන් එහාට උනේ සොරි කියන ගමන්. පර්ස් එකෙන් ගත්ත 5000 කොලේ ඇඳ උඩින් තියපු රොහාන් රූම් එකෙන් එළියට ගියේ මොකුත්ම නොකියමයි. ඒත් එක්කම චමින්දු ඉන්න වෙනත් කාමරයක වැඩක කියලා දන්න නිසා රොහාන් කෝල් එකක් අරගත්ත චමින්දුට. චමියා මං ගෙදර යනවා. උඹත් ඉවර වෙලා පරිස්සමෙන් ගෙදර යමන්. රොහාන් කිව්වේ නොකියම ගියොත් චමියා තමන්ව හොයයි කියලා හිතුන නිසා. යකෝ විනාඩි 10ක්වත් ඉන්නේ නැතුව යන්නේ ඇයි? චමින්දු ඇහුවා. නෑ බං මට හිතුණා හැමදාම කන හෝටලේ පරිප්පු හොඳයි කියලා. එහෙම කියලා රොහාන් කෝල් එක කට් කරලා කැබ් එකක් දාගෙන ගෙදර ආවා. ගෙදර එද්දි රොහාන් එනකන් මග බලන් හිටපු නදීට සෝෆා එක උඩම නින්ද ගිහින් වෙලාව බලද්දි වෙලාව පාන්දර 1:20යි කියලා රොහාන් දැක්කා.
වෙනදට හවස 6 වෙද්දි ගෙදර එනවා. පාටියක් තිබ්බොත් ඒත් 11 වගේ වෙද්දි ගෙදර එන නිසා අද මං එනකම් බලන් ඉඳලම නින්ද ගිහින්. පව්. එහෙම හිතලා නදීගේ ඔළුව අත ගාලා රොහාන් ගියේ වොෂ් දාගන්න. වොෂ් එකක් දාගෙන ඇවිත් පුතාගේ කාමරේ ඇතුළත් බැලුවේ පුතා හොඳින් නේද කියලා. පුතාගේ කාමරේට ගිහින් පුතාගේ ඔළුව අත ගාලා හෙමින් එළියට ආවේ සද්දේ ඇහෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ සෝෆා එක උඩ නිදාගෙන හිටපු නදීව අත් දෙකෙන් උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බේ හිමීට. ආවද මහත්තයෝ? නිදි ගැට කඩමින් නදී ඇහුවේ ඇඳේ ඉඳගෙනමයි. ඔව් දැන් ටිකක් වෙලා නදී ඔයා ඔහොම්මම නිදාගන්න. එහෙම කියලා රොහන් නදීව බදාගෙන ඔළුව අත ගෑවා. මගේ වැඩයි දරුවගේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම වැඩ කිසිම අඩුවක් නැතුව කරනවා ඔයා. මාවයි දරුවවයිත් ආදරෙන් බලාගන්නවා. මං ගෙදර එද්දි ඇඟ හෝදලා බේබි පවුඩර් ටිකකුත් ගාගෙන සුවඳට පිරිසිදුවට තමයි මං ගාවට එන්නෙත් රෑට. මොන වැඩේ කරත් පිරිසිදුව ඉන්නවා. මල් ළඟ දැවටෙන්න එන්නෙත් පිරිසිදු වෙලා සුවඳ ගහගෙන. මට කිසිම අඩුවක් කරන්නෙත් නැති ඔයාට අද මගේ අතින් වැරැද්දක් වෙන්න ගියා. මට ඒකට සමා වෙන්න මගේ මැනික. දෙවියෝ මට හොඳ වෙලාවට හොඳ පාඩමක් ඉගැන්නුවේ. ගෙදර ගෑණි ළඟ හැමදේම තියාගෙන පිටින් තව දේවල් හොයන්න ගිය මටත් හොඳ පාඩම. සමා වෙන්න මැනිකේ. කවුරු මොනවා කිව්වත් කවදාවත් උන් හිතකින්වත් ආයේ ඒ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ. එහෙම හිතපු රොහාන් නදීගේ නළල සිපගෙන තුරුල් කරගෙනම නිදාගත්තේ හරිම ආදරෙන්.